Welcome to Rasara Samarasekara YouTube channel. හිත සංසුන් කරගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා බලමු. පළවෙනියි connect with nature. ඒ කියන්නේ සබා දහමට connect වීම, සම්බන්ධ වීම. දෙවෙනි එක තමයි drink something like a coffee. ඒ කියන්නේ කෝපි කෝප්පයක් බොනු සබා දහම රස විඳින එක. මේ දෙකම එකට කරන්න පුළුවන්. සබා දහම කියන්නේ අපේ අවට තියෙන ගස් කොළ, සත්තු මේ හැම දෙයකින්ම පිරුණු තමයි සබා දහම කියන්නේ. අපිත් සබා දහමේ කොටසක්. මේ සබා දහම එක කනෙක්ට් වෙන එක මගින් අපේ හිත ගොඩක් කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට මම දෙන mind relaxing tip එක තමයි self help book එකක් කියවන එක. self help book එකක් කියන්නේ ඔයාගේ ජීවිතේට උදව් වෙන, ඔයාට motivation එකක් දෙන, ඔයාට ධනාත්මක සිතුවිලි ගෙනත් දෙන හොඳ පොතක් කියවන එක. ඒ වගේ පොතක් කියවන එකෙන් අපිට පුළුවන් අපිවම හොයාගන්න, ජීවිතේ අපේ අඩුපාඩු හදාගන්න, ඒ වගේම අපේ මනස සංසුන් කරගන්න මේකෙන් පුළුවන්. මොකද පොත කියවනකොට අපි අවධානය දෙන්නේ ඒ දෙයට විතරක් නිසා. මේ වීඩියෝ එකේ කියවන්නේ ගංගා නානායක්කාර කියන ලේඛිකාව විසින් ලියපු Happy Living කියන පොත. මේ පොතේ කියන්නේත් ඒ දේම තමයි. ඔයාගේ ජීවිතේ විඳින්න තියෙන ජීවිතේ විඳවන්නේ නැතුව සතුටින් ඉන්නේ කොහොමද කියලා එයාගේ අත්දැකීම් වලින් ලියපු පුංචි ලස්සන කතා ටිකක් තමයි මේ පොතේ තියෙන්නේ. ඉතින් ඔය බලන්න, ඔයාට මේ පොත ගොඩක් උදව් වෙයි. ඊළඟ mind relaxing tip එක තමයි mindfulness practice. මේ මොහොතේ කරන දෙයට අවධානය දීලා සිහියෙන් ඒ දේ කරන එක. ඒකෙන් පුළුවන් අපේ මනස එක දෙයකට ફોකස් කරලා හිත සංසුන් කරගන්න. ඒ වෙලාවට කිසිම ප්‍රශ්නයක් අපේ හිතට එන්නේ නැහැ. වීඩියෝ එකේ මම මල් නෙලනවා පේනවා. ඒකත් ඒ කරන දේ ගැන විතරයි මේ මොහොතේ මම හිතන්නේ. ඊළඟ mind relaxing tip එක තමයි mandala coloring කියන්නේ. ඒ කියන්නේ මේ වැඩිහිටියන්ටම නිර්මාණය කරලා තියෙන මේ වගේ mandalas පොත් තියෙනවා. මේකක් අරගෙන ඔයාට පුළුවන් නිදහසේ පාට කරන්න. මේක පාට කරන එකෙන් පුළුවන් ඒ දෙයටම අවධානය දීලා හිත සංසුන් කරගන්න. මේක රූපයක් එක දිගට පාට කරන්න ඕනි කියලා දෙයක් නෑ. ඔයාට හිතන විදියට මේක කරන්න පුළුවන්. ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් රිලැක්සින් මියුසික් එකක් ප්ලේ කරලා මේ වැඩේ කරනවා නම් තවත් ගොඩක් ඔයාගේ මනස සංසුන් ගන්න පුළුවන් වෙනවා. මේක පොඩි ළමයින්ට කරන තියෙන වැඩක් වගේ පේනුනට මේක වැඩිම නිර්මාණය කරපු හරි සාර්ථක ක්‍රමවේදයක්. ඒක රිසර්ච් වලින්ම හොයාගෙන තියෙනවා මේකෙන් මනස ගොඩක් සංසුන් මට්ටමකට ගේන්න පුළුවන් කියලා. ඉතින් ඔයත් මණ්ඩලා කලරින් පොතක් අරගෙන මේ විදියට පාට කරලම බලන්න කොහොමද ඔයාට දැනෙන්නේ කියලා. ෆුල්නස් ප්‍රැක්ටිස් කරන්නත් මේක ගොඩාක් හොඳ දෙයක්. මොකද මේක කරන වෙලාවට අපි ඒ දෙයට අවධානය දෙන්නේ. ඊළඟට මම දෙන mind relaxing tip එක තමයි travel for peace. ඒ කියන්නේ මනස සංසුන් වෙනක ඇවිදින්න යන්න. ලස්සන වැවක් වෙන්න පුළුවන්, නැත්තම් ඇලක් දොලක්, ගස් කොළන් තියෙන පාක් එකක්, මේ වගේ ඔයා සන්නේම තියෙන තැනක් වුණත් කමක් නැහැ. නිදහසේ ටික වෙලාවක් ගත කරන්න පුළුවන් තැනකට යන්න. ඊළඟ එක religion activities. ඒ කියන්නේ අදහන ආගමට අනුව ඒ ආගමික වතාවත් කරන්න පුළුවන් තැනකට ගිහින් ඒ දේවල් කරන්න. එකෙන් ඔයාගේ මනස කරගන්න උදව්වක් වෙනවා. ආගම් ભેදයක් නැතු කෙනෙක්ට යන්න පුළුවන් පන්සලකට, පල්ලියකට මේ වගේ ගිහිල්ලා මල් පහන් පත්තු කරලා ඒ අදාළ දේවල් කරලා ගාථා කියලා ටිකක් ඒ වගේ තැනක ගතින් කාලය ගත කරන එකෙන් අපිට පුළුවන් මනස සංසුන් කරගන්න. මේ වගේ තැනකට ගිහින් අපේ හිතේ තියෙන වෛරය, ක්‍රෝධය,
ආදරය තරහ සිතුවිලි හැමදේම දාලා අපිට පුළුවන් අපිට ලැබෙන හොඳ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඒ කියන්නේ gratitude එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙන්න පුළුවන්.